මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ විනාඩි 5කින් හදාගන්න පුළුවන් කේක් එකක්. ඉතින් බලන්න මොනවද ඕන. පොල් තෙල් ග්ලාස් භාගයයි, සීනි ග්ලාස් භාගයයි, කිරි පිටි ග්ලාස් එකයි, පොල් ග්ලාස් එකයි, සෙමිත් තියෙනවා. එතකොට මෙන්න මේ ගෙස්තා තියෙනවා. අරාබියෙන් කියන්නේ ගෙස්තා කියලා. ඉතින් එයින් එකයි, යෝගට් එකයි, බේකින් පවුඩර් තියෙනවා. මෙන්න මේ ලොකු තේ හැන්දෙන් එකයි. වැනිලා තියෙනවා. වැනිලා මෙන්න මේ පොඩි තේ හැන්දෙන් එකයි. බිත්තර 3යි. හදාගන්න විදිය කියලා දෙන්නම්. කේක් එක හදාගන්න මේ මික්ස් කරගන්න මෙන්න මේ වගේ භාජනයකුයි මෙන්න මේ වගේ මේ මික්ස් කරගන්න ඕන. මෙන්න අපි මුලින්ම දාගන්න ඕන මෙන්න මේ විස්මේත්, ඊට පස්සේ පොල්, ඊට පස්සේ කිරි පිටි, ඊට පස්සේ සීනි, වැනිලා මේ දෙකම මම දාගන්නවා. මෙන්න මේ පොඩි තේ හැන්දෙන් එකයි. පස්සේ බේකින් පවුඩර් මෙන්න මේ හැන්දෙන් එකයි. ඊට පස්සේ දාගෙන ඒත් ඒවා දාන්න කලින් මේ පිටි ගතිය තියෙන ඔක්කොම එකට දාලා හොඳට මික්ස් කරගන්න ඕන. මෙන්න මේ විදිහට හොඳට මික්ස් කරගන්න ඕන. නැත්තම් ඒවා එකට කැටි වෙනවානේ. කැටි වෙන නිසා හොඳට මික්ස් කරගන්න. මික්ස් කරගෙන ඉවර වෙලා මෙන්න මෙහෙම තෙල් ටික දාගන්න. යෝගට් එක දාගන්න. ඊට පස්සේ මෙන්න මේ ගෙස්තා එක ගලවලා මේක දාගන්න. ඊට පස්සේ බිත්තර 3 දාගන්න. බිත්තර 3ක් දාගෙන හොඳට මික්ස් කරගන්න ඕන. මේකට වෙන කිසිම දෙයක් දාන්නේ නැහැ. මේ ටික විතරමයි මික්ස් කරගන්නේ. මේ තියෙන වතුර, මේ තියෙන තෙල් ඔක්කොගෙම මේ තෙතමනේ විතරයි, වෙන කිසිම දෙයක් දාන්නේ නැහැ. හොඳට මික්ස් කරගන්න. මෙන්න මේ විදිහට හොඳට මික්ස් කරගන්න. මේ බලන්න මික්ස් කරගෙන තියෙන හොඳට ආයේ කිසිම වතුරක් මොකුත් දාන්න නැතුව මේ බිත්තර ඒ වගේ තෙතමනේ ඔක්කොම ආවහම ආයේ කිසිම මොකුත් කිරි දාන්න ඕනෙත් නැහැ, වතුර දාන්න ඕනෙත් නැහැ. මේ ලස්සනට හොඳට පදමට එනවා. මේක මේ ගානට තමයි පදම ඕන. ඊට පස්සේ කේක් එක දාන්න මෙන්න මේ වගේ තටියක් අරන් තියෙන එකට පොල් තෙල් චුට්ටක් දාලා හොඳට මේ හැමතැනම ගෑවෙන්න ඕන විදිහට මේක පියද ගන්නවා. එහෙම අතුල්ල ගන්න. මේක හොඳට තෙල් ගන්න අඩියේ. නැත්තම් අඩිය අල්ලනවා වගේ වෙනවා. ඊට පස්සේ මේක මෙහෙම දාගන්න. ඊට පස්සේ ළමයි මෙන්න මේ විදිහට හැන්දෙන් පොඩ්ඩක් තොනි කරගන්න. හැමතැනම ගෑවෙන විදිහට හැමතැනම එක ලෙවල් එකකට එන විදිහට හදා ගන්න. හොඳට මෙන්න මේ විදිහට තමයි ඉතින් එන්නේ. ලස්සනට එනවා. ඔයාලට පුළුවන් මෙන්න මේ වේලගත්ත නූල්ලස්, චූටි නූල්ලස් තියෙන මෙන්න මේ කුවෙට් එකේ සවුදි වෙලා තියෙනවා. ඔයාලට කැමති නම් මේක දාගන්නත් පුළුවන්, අකමැති නම් නොදාන්නත් පුළුවන්. ඉතින් මම කීප නිසා මම දානවා. ඉතින් හැම තැනකටම යන විදිහට මෙන්න මේ විදිහට දාගත්තාමයි ලස්සනට. දැන් තියෙන්නේ මේක oven එකට දාලා විනාඩි 25ක් 30ක් විතර වගේ බලන්න ඕන. මේක යට පොඩ්ඩක් පිච්චුනහම දුඹුරු පාටට පේනවා. ඊට පස්සේ යට පිච්චිලා ඉවරයි. ඊට පස්සේ උඩ පෝරණේ උඩ පත්තු කරන්න ඕන.
විදියට oven එකේ යට තමයි යටපැත්තේ ගින්දර පත්තු කරලා තමයි මම මේ තියලා තියෙන්නේ. ඊට පස්සේ මේක මෙන්න මේ පැත්තේ පිච්චුනහම ලා දුඹුරු පාටක් වගේ එනවා වටවම. ඒකෙන් තමයි හොයාගන්නේ යටපැත්ත පිච්චිලා කියලා. ඊට පස්සේ ඔයාලා සිමිත් මොනවද කියලා දන්නේ නැති වුණොත් මෙන්න මේ තියෙන්නේ මම හිතන්නේ රූලන් වගේ දෙයක්. මෙහෙ තියෙන්නේ ස්මිත් කියලා තමයි මම දන්නේ. ඉතින් ගොඩක් වෙන දන්නේ නැහැ. සෞදියේ කුවේටල හැමතැනම තියෙනවා. අර රූලන් මං හිතන්නේ රූලන් තමයි. මේ තියෙන්නේ පොල්. අර මම පොල් පෙන්වන්නේ මේ බාගට වේලගත්ත පොල් තමයි තියෙන්නේ. මේවා පොල්. අපි කේක් එකේ උඩට අර ක්‍රීම් එකක් වගේ තියෙන ඒකට තවත් ගොඩක් රසයි. මේ නෙස් කළා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ හැලිබෝනි එක තියෙනවා. මේ දෙක එකට මික්ස් කරලා කේක් එක පෝර්නින් එළියට ගත්ත ගමන් මේක උඩින් දාන්න තියෙන්නේ. හදන විදිහ මම කියලා දෙන්නම්. මේක මෙහෙම දාගෙන මේක කේක් එක පිච්චෙන ගමන් ඔයාලා හදාගෙන තියාගන්න. මොකද නැත්තම් එළියට අරගෙන දාන්න ගියොත් කේක් එකත් පිච්චෙනවා. අනික කේක් එක නිවෙනවා. නිවෙන්න කලින් මේක දාන්න ඕන උඩට. එතකොට තමයි රස්නෙත් එක්ක ගානට කේක් එකට හොඳට උරාගන්නේ. මේ කිරි එකත් මේ හැලිබෝනි එක මෙහෙ දන්නවා කට්ටිය කුවේට් එකේ සෞදියේ ඉන්න අය මේ කිරි එක මේකත් ඔක්කොම සම්පූර්ණයෙන්ම දාගෙන හොඳට මික්ස් කරගන්න. මේ මික්ස් කරගත්තට පස්සේ මේක හරිම රසයි ළමයි. මේ හදලා මික්ස් කරලා තියාගන්න. අන්නක ළමයි විනාඩි 5ක් විතර ගියේ කේක් එක හොඳට පිපිලා උඩට ඇවිල්ලා තියෙනවා. තව තියෙන්න ඕන තාම මදි. පේනව නේද කේක් එක? මේ වටේ වලට පේනව නේද පිච්චිලා තියෙන ලස්සනට? වට දුඹුරු පාට වෙලා තියෙනවා මේ. තව විනාඩි 2ක් විතර තිබුණා නම් මේක යටපැත්ත තැම්බිලා ඉවරයි. දෙක දුඩු ලස්සනට පිච්චිලා තියෙනවා ගානට. දැන් බාගට ලස්සනට තැම්බිලා තියෙනවා. දැන් මෙන්න මේ හදාගත්ත සෝස් එක මේ විදියට උඩට දාගන්න. මෙන්න මේ වගේ හැම තැනට මෙහෙම දාගෙන මේක විනාඩියක විතර මෙහෙම තියලා ඊට පස්සේ කෑලි කපා ගන්න ඕනේ. පේනව නේද ටක් ගාලා උරා ගන්නවා කේක් එකට. ඉතින් ඔන්නෝමයි විනාඩි 10න් කේක් එක හදලත් ඉවරයි. කෑලි කපලා පෙන්නන්න. ඉතින් ළමයි ඔය විනාඩි 15ක් විතර මම නිවෙන්න තියලා තමයි දැන් මේ කෑලි කපා ගන්න. මේ දැන් අර දාපු කිරි අර සෝස් එක මොකෝත් නෑ. දැන් උඩ ඔක්කොම මේ වෙලා තියෙන්නේ මේ. හොඳට මේ සොෆ්ට් එකට තියෙනවා මේ. ඉන්න මේක මෙන්න මේ විදිහට මෙහෙම තියලා හොඳට තද කරලා කෑලි ටික කපා ගන්න. දෙක නේද ලස්සනට තියෙන. ඉතින් විනාඩි 10යි ඔයාලට යන්නේ මේක එක හදාගන්න. සම්පූර්ණයෙන්ම කිසිම අඩුපාඩුවක් නැතුව හැමදේම කියලා දීලා තියෙනවා. ඉතින් හදාගන්න. ඔයාලට ඉතින් කිසිම අඩුවක් නැතුව මම කේක් එක කියලා දුන්නා. මේ විදිහට හදාගෙන මේ විදිහට ඔයාලට පොඩි අයට වුණත් හදලා දෙන්න පුළුවන්. ඉතින් හරිම රසයි. මේ කේක් එක මේ හරිම රසයි. ඉතින් හදලා බලලා රස කියන්න. මටත් මේ අපි කේක් කෑවා. කිසිම අඩුවක් නැතුව කේක් එක කියලා දීලා තියෙන්නේ. මේ වීඩියෝ එක බලාගෙන ඔයාලට හදන්න පුළුවන්. ඉතින් හදලා බලලා මැසේජ් එකක් දාන්න.